මම බයික් එකේ ආවේ. මොකක්? එතකොට අර වාහනත් එක්ක ගහලා දාලා තියෙන ෆොටෝස්? ඔයාගේ ඇඳුමුණත් බලන්න රදීෂ්. ඒ ඉන්න කෙනා නෙවෙයිනේ දැන් ඉන්නේ. ඒ මගේ යාළුවෙක්ගේ කායක. ආසාවට ෆොටෝ ටිකක් ගැහුවේ. ඒ ටික තමයි ඔයා දකින්නේ නැත්තේ. තමුසි මහා බොරුකාරයෙක් රදීෂ්. මට දැන් තමයි හැමදේම තේරෙන්නේ. මං හිතුවේ නේ තමුසි මේ වගේ කෙනෙක් කියලා. ශෂි මං කවදාවත් ඔයාට කියලා නෑ මට එච්චර තියනවා මෙච්චර තියනවා කියලා. අනික මං හිතුවා මටයි ආදරය කරන්න කියලා. ඔය ආදරය කරන්න සල්ලි වලට කියලා මං කවදාවත් දැනගෙන හිටියේ නෑ. නවත්ත ගන්න රදීෂ්. දැන් ඇති ඔය. මම මේ සම්බන්ධي නවත්තනවා. අදින් පස්සේ මට ආයේ කෝල් මෙසේජ් කරන්න තියාගන්න එපා. මට කවදාවත් තමස වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ. අනික හිඟන්නෙක්ට දෙන්න අපේ ගෙවල් වල මිනිස්සු ළමයි හදලා නෑ. අපේ පවුල් වල ඉන්නේ හරි වැදගත් මිනිස්සු. මම යනවා රදීෂ්.